සුබ දවසක් ඔයාලට. අපි හැමෝම ගොඩක් ආසයිනේ කොත්තු කන්න. ඉතින් අද මම අරගෙන ආවේ හැමදාම තෙම්පරාදු කරලා කන කඩල වලින් කොත්තුවක් හදාගන්න විදිය. අපි දැන් මේක හදන විදිය බලමු. මේකට මම තඹපු කඩල කෝප දෙකක් අරගෙන තියෙනවා. මුලින්ම පෑන් එකට තෙල් දාලා ඒක රත් වීගෙන එද්දී පොඩියට කපපු සුදු ලුණු එකතු කරගෙන තප්පර 30ක් විතර බැද ගන්න. ඊට පස්සේ ඒකටම කරපිංචා රම්පේ එකතු කරලා තව තප්පර 30ක් විතර බැදගෙන ඒකට ලුණු එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. දැන් හීනියට කපපු කැරට් එකතු කරගන්න. කැරට් මේ වගේ භාගයට වගේ තැඹුණාට පස්සේ මේකට බිත්තර එකතු කරගෙන මෙන්න මේ විදියට හොඳට මික්ස් කරගන්න. මෙතනදී මුලින්ම බිත්තර වෙනම ස්ක්‍රැම්බල් කරගෙන ඊට පස්සේ තමයි තෙම්පරාදුවට එකතු කරගන්න ඕන. ඊළඟට මේකට මාළු මිරිස් එකතු කරගෙන විනාඩි 2ක් විතර තෙම්පරාදු කරගන්න. දැන් මේකට මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, ලුණු එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ වෙලාවේ අපි තඹපු කඩල ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් මේකට හීනියට කපාගත්ත ලීක්ස් එකතු කරලා විනාඩියක් විතර මික්ස් කරගන්න. ඊළඟට සෝයා සෝස්, ඒ වගේම කලින් හදාගෙන හීනියට කඩාගත්ත චිකන් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේකට චිකන් හොදි එකතු කරලා හොඳට මිශ්‍ර කරලා විනාඩියක් විතර උයාගෙන ලිපෙන් බාගන්න. මෙන්න මේ විදියට තමයි කඩල කොත්තුව ලස්සන පාටට ඒ වගේම ගොඩක් රසටම හදාගන්නේ. ඔයාලත් මෙන්න මේ විදියට කඩල හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.